සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා රෂී ටෙක් ෂෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා Google AI Studio සහ Google Gemini කියන AI tools use කරලා photos හදාගනිද්දී මුහුණ වෙනස් වෙනවා කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ මේ ප්‍රශ්නෙට සාර්ථකව විසඳුමක්. ඉතින් ඔයාත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක press කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Google Chrome එක open කරගෙන remake AI කියලා search කරන්න. මෙතන මුලින්ම එන remake AI කියන වෙබ්සයිට් එක open කරගන්න. ඔයාට වෙබ්සයිට් එක මේ විදිහට open වෙයි. මෙතන වෙබ්සයිට් එකේ උඩ දකුණු කෙළවරේ login and sign up කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඒක උඩ එකපාරක් touch කරගන්න. දැන් ඔයාට මේ විදිහට open වෙයි. එතන sign in with Google කියන බටන් එක උඩ touch කරගන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට open වෙයි. මෙතනින් ඔයාගේ email එක select කරගන්න. හරි email එක select කරගත්තායින් පස්සේ මෙතනට continue කියලා දෙන්න. ඊට පස්සේ ඔයාගේ email එක මේ වෙබ්සයිට් එකට register වෙයි. එහෙම register නොවුනොත් password එකක් ඔයාගේ email එකේ ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම password එක ලබා දීලා මේ වෙබ්සයිට් එකේ register වෙන්න. email එක දීලා log වුණායින් පස්සේ ඔයාට මෙන්න මේ විදියට open වෙයි. එතකොට ඔයා මුලින්ම photo face කියලා එකක් තියෙනවා. ඒක open කරගන්න. ඒක open වුණායින් පස්සේ ඔයා single face කියන පැත්තේ තමයි ඉන්න ඕනේ. ඒ single face වලට යටින් upload original image කියලා තියෙනවා. එතෙන්ට ඔයා කලින් හදාගත්තු AI photo එක upload කරගන්න. හරි මම දැන් මගේ AI photo එක select කරගන්නවා. දැන් ඔයාට මේ විදියට photo එක add වෙනව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊට යටින් තියෙනවා upload target face කියලා. එතනට ඔයා ඔයාගේ මූණ පැහැදිලිව පේන හොඳ quality photo එකක් select කරගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම දාපු ෆොටෝ එක ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් V1 model V2 model කියලා බටන් දෙකක් තියෙනවා. ඒකෙන් කැමති බටන් එකක් ටච් කරන්න. ඒක ටික වෙලාවක් යනකොට මෙන්න ඔයාගේ ෆොටෝ එක ක්‍රියේට් වෙනවා බලා ගන්න පුළුවන්. මේ ෆොටෝ එකට යටින් තියෙන download බටන් එක ක්ලික් කරලා මේක download කරගන්නත් පුළුවන්. හරි දැන් අපි බලමු මේ විදියට couple photo එක face එකකුත් හදාගන්නේ කොහොමද කියලා. ඒකට ඔයා මෙතනින් උඩට එන්න. උඩට එනකොට ඔයාට බලා ගන්න පුළුවන් single face වලට යා පැත්තෙන් තියෙනවා multiple face කියලා එකක්. ඒ පැත්තට යන්න. එතකොට ඔයාට යටින් upload image කියලා බලා ගන්න පුළුවන්. එතෙන්ට ඔයාගේ photo එක AI කලින් හදාගත්තු AI image එක upload කරගන්න. මේ image එක add කරායින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පොඩි වෙලාවක් මේ විදියට load වෙනවා. මෙතනදි සිද්ධ වෙන්නේ මේ ෆොටෝ එකේ ඉන්න දෙන්නගේ ෆේස් එක අයිඩෙන්ටිෆයි කරන එක. ටික වෙලාවක් මේ විදියට ලෝඩ් වුණායින් පස්සේ ඔයාලට මේ ෆොටෝ එකේ ඉන්න දෙන්නගේ මුහුණ යටින් බලා ගන්න පුළුවන්. හරි දැන් අපි කරගන්න ඕන මෙතන ඇඩ් වෙලා තියෙන මුහුණට ඇඩ් වෙන්න ඕන මොන මුහුණද කියලා මේ දකුණු පැත්තේ තියෙන ප්ලස් බටන් එක ක්ලික් කරලා අවශ්‍ය ෆොටෝ එක ඇඩ් කරගන්න එක. හරි දැන් මම මෙතෙන්ට මට එන්න ඕන ෆේස් දෙක ඇඩ් කරගත්තා. දැන් ඔයාලට යටින් බලා ගන්න පුළුවන් swap කියලා බටන් එකක් තියෙනවා නිල් පාටට. ඒ බටන් එක උඩ ටච් එකක් දුන්නම ටික වෙලාවක් ගියා ඔයාලට බලා ගන්න පුළුවන් මේ couple photo එකටත් AI photo එක generate වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන යටින් තියෙන download කියන බටන් එක ක්ලික් කරලා මේ photo එක ඔයාලට download කරගන්නත් පුළුවන්. ඔන්න එහෙනම් යාළුවනේ ඔයාලා ඉල්ලපු විදියටම single photo වලට වගේම couple photo වලට මූණ වෙනස් වෙන ප්‍රශ්නෙට සුපිරිම විසඳුමක් අරගෙන ආවා. එහෙමනම් වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.